කාරුණික හිතවතුනි, බක ජාතකයේ දෙවෙනි දිගහැරුම නෙළුම්බිල චැනලය මගින් මෙසේ ඉදිරිපත් කරමි. සාවධානව අසා සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හිරු රැස් දහර කුරිරුවමි තලය මත ගහකොළ තුරු වදුළු වියලි පෙළෙහි ගත ඇලදොළවිල් දියද උණුසුම් බවින් යුත එහි ඇති සතුන් දුක් අඳුරක වෙලී ඇත බලමින් මාන සිටිනා මේ කොක් රාළ කලදුටු කලට වල ඉහ ගන්නට බාල බිරිමහ ගන්න දැන් නම් හැකි වෙයි වේල ටික ටික විලට ලන් වෙයි පාමින් ලීල උස්සු දෙපා තබමින් බොහෝ සංවරව දික් වූ බෙල්ල හරවා බලමින් ලොල්ව තොස්විමසුන් අසලට සපැමිණ සෙව්ව රැස්වී සිතේ ඇති දේ පවසයිලන්ව රත්නෙහි හිරු රැසින් මෙහි ඇති දිය බෝම කිමදෝ විඳින්නේ නුඹලා දුක මෙම උණු වෙයි අනේ මගේ ලය වෙඬ රූසේම එනවද යන්න දිය පිරිවිලකට බෝම පවසයි කොකාලන්නීසෙනි ඒ පාලා මසුනුත් සිටියේ දිය මත උණු සුම්බීලා එනමුත් බියයි සැකයකි කොක් ආමීලා අදිමදි කළා උන් මරණය ගැන සිතලා කවදද කොකුන් මසුනට සෙනෙහස පෑවේ කකුළු අපසෙක හිඳ මිලිස පැවසුවේ කලදුටු කලට වල ඉහ ගන්නයි සිතුවේ රැවටෙනු එපා මුගේ උගුලට ඇන්නේවේ කෙනෙකුට හොඳක් වෙනවට ඇති අකමැත්ත කවදත් ඕමමයි මේ ලෝකේ ඇත්ත කකුළුවවා ගනින් උඹගේ කටපත්ත මේ අනතුරින් රැකුමට කිවෙමි සත්ත හරි මම කියන්නේ බොරුවක් නම් එහෙම එනු එක මාසෙක් පෙන්නා එන්
වියපත් මාලින් පිරිනිල් දිය කඳ බොම පවසයි තොපට එයි ඇති තතු ආවිටම පුග්ගී සට කපටකම උන් නොදකින්නා එක් කන පැටිත් දෙක් උගුලට හසුවන්නා ඔහුට යට රැගෙන කොක් විල වෙත යන්නා හික්ගෙක් අගා කොකු විල වෙත පියබන්නා හොද හැටි බලා ගෙන එව මෙහි තිබෙන තතු පවසා කනයාට පද බැඳ කියයි ගෙතු කනයා අහු වුණා මගේ තොන් නුවට සිතූ කනයා දියට බස්වා හැර බලයි නෙතු කනයා දියේ කිමිදී සල මින් වරල නැවතත් මතු උනා කොක්හා මිගේ අසල මගේ හිත පිනා යයි සිහිලැති දිය නිසල මගේ නැහිනට පවසමි විල ගැන පතල කනයා මරු ළඟා වී ඇති බව නොදැන සතුටින් නිපිලෙමින් නැත දකිමින් සිහින කොක්රාලගේ සිත ඉපිලෙයි මස් ලොබින දිය සිඳිවිලට යනවා කන යාරැගෙන එහි සිටි මසුන් දැස මැහැර ගෙන උන්නා කනයා එන තුරා සැකයින් පසුවන්නා කොකුණගේ තාරා තිරමන් හොඳ ඇටි දන්නා අතරේ කොකා කනයා අරගෙන ඉන්නා පක ජාතකයේ දෙවෙනි දිග හැරුම මෙතනින් නිමා කරමි. ඉතුරු කොටස බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.